කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද වීඩියෝ එකක් අරගෙන ආවේ. අපි දෙන්න හීනමවපු අපේ අලුත් ගෙදරට ඇවිත් මම ඔයාලට පොඩි ඩේ ව්ලොග් එකක් මේ වීඩියෝ එකෙන් කරන්න කියලා හිතුවා. අපි දෙන්න දැන් මෙහෙට ඇවිත් දවස් 2-3ක් වෙනවා. ඉතින් එතකොට ගේ ඇතුලේ එහෙම අපි දැන් අපිට ඕන විදිහට අස් කරගෙන ඉවරයි. අද ඉතින් හස්බන්ඩ්ට නිවාඩු දවසක් නිසා අපි දෙන්න තීරණය කරා එළිය වටපිටාවත් පොඩ්ඩක් සුද්ධ කරගන්න ඕනි කියලා. අපි ඉන්නේ යාළුවනේ ගොඩක් සීතලින් වැඩි පැත්තක. ඉතින් මෙහි එළවලු වර්ගයේම හොඳට හැදෙනවා. අපේ හස්බන්ඩ් නම් ආසම දෙයක් තමයි එක එක වගාවන් කරන්න. එයා ගොඩක් කැමති ඒ දෙයට. ඉතින් අපි දෙන්න කතා වුණේ අපට එදිනෙදා කෑමට ගන්න හරි මොනවා හරි එළවලු වර්ග කිහිපයක් හිටව ගමු කියලා. ඉතින් ගෙදර තිබුණා වේලුණු බොංචි කරල් වගේක්. මම දැන් ඒ වගේ ඇට ගලවන්නේ. දැන්ම මේ ටික හිටෙවුවා නම් හොඳයි කියලා තමයි අපි හිතුවේ. දෙන්නත් එක්කම එකතු වෙලා අපි මිදුල සුද්ධ කරගන්න ගමන් ඉන්නේ. ඉතින් දැන් මේ තියෙන විදිහයි අපි සුද්ධ කරලා ඉවර වුණාම තියෙන විදිහයි මම ඔයාලට අන්තිමට පෙන්නන්නම් වීඩියෝ එකෙන්. ඉතින් හස්බන්ඩ් සුද්ධ කරනකම් මං ආවා අපි දෙන්නටම උණු තේ දෙකක් හදන්න. මෙහි ගොඩක් සීතල නිසා තේ එහෙම පෙවෙනවා වැඩි අපිට. ඉතින් උදේ දවල් රෑ කියලා නෑ හැම වෙලාවෙම සීතලයි. ඉතින් ඒ නිසා ඉඟුරු ටිකක් එහෙම දාලා තමයි මම තේ හදන්නේ. මොකද මේ දවස් ටිකේ හොඳටම අසනීප වෙලා ඉන්නේ. මෙහෙට ආව ගමන්ම අසනීප වුණා. අර දේශගුණේ තාම මට හුරු නැති නිසා. ඉතින් හස්බන්ඩ් නම් කිව්වේ ටික දවසක් ඉන්නකොට හරියාවි කියලා. ඉතින් අපි බලමු ඉඳලා. දැන් ඉතින් අපි මමට සුද්ධ කරපු බොන්චි ටික හිටවන්න යන්නේ. හස්බන්ඩ් වලවල් ගැහුවා. ඉතින් අපි දෙන්නත් එක්කම එකතු වෙලා මේ ටික හිටෙව්වා. ඉතින් අපි තව ටික දවසකින් බලමු මේ බොන්චි පැලවුණාම මම ඔයාලට වීඩියෝ එකක් අනිවාර්යෙන්ම අරගෙන එන්නම්. අපි දැන් තවත් එළවලු වර්ග හිටවන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒවත් ඔක්කොම හිටවලා අපි තව අලුත් වීඩියෝ එකක් බලමු. මන් දැන් යන්නේ මගේ කොණ්ඩේට ඔයිල් එකක් හදාගන්න. මන් දැක්ක මෙහෙට ආව ගමන් අර ලොකු කරපිංච ගහක් තියෙනවා. ඉතින් මට හිතුණා දැන් නිකන් ඉන්න එකේ ඔයිල් එකක් හදාගත්තා නම් හොඳයි කියලා. මොකද මට කඩවල වල තියෙන අර එක එක ඔයිල් වර්ග මගේ කොණ්ඩේට සෙට් වෙන්නේ නැහැ. ඉතින් අනික කොණ්ඩේට එක එක කරන්න පුළුවන් විකාර වැඩ ඔක්කොම කරලා දැන් කොණ්ඩේ යනවා. මට ඉතින් බලන් ඉන්න බෑ යාළුවනේ. ඒ නිසා මං ගෙදරම මට ඕන දේවල් දාලා දැන් මම ඔයිල් එකක් හදාගන්න තමයි යන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒක හදන්නේ කියලා. මේ තියෙන මම ඔයිල් එක හදන්න අරගත්තු දේවල් මම කරපිංච, ගොටුකොළ, ලූණු, කළුදුරු, එතකොට රෝස්මෙරි අරගෙන තියෙනවා. තව විටමින් E, ඔලිව් ඔයිලුයි අරගෙන තියෙනවා. මම දැන් මේ ටික ඔක්කොම තෙල් එකට එකතු කරලා මේ ටික තෙලෙන් බැදෙන්න දෙනවා. එහෙම තමයි මම ඔයිල් එක හින්ද ගන්න. ඔයාලට මේකට පුළුවන් තව එක එක දේවල් ඇඩ් කරන්න. ඔලුහාල්, කරාමු නැටි වගේ දේවල් ඇඩ් කරගන්න පුළුවන් මේකට. ඔයාලා කැමති නම් මම මේකට විශේෂයෙන්ම දෙයක් එකතු කරලා ළමයි රෝස්මෙරි. රෝස්මෙරි වලින් අපිට කොණ්ඩේ අපේ ගැලවිලා යන එක අඩු කරගන්න පුළුවන්. ඔයාලා ගන්න ෂැම්පු බෝතලයට එහෙම රෝස්මෙරි ටිකක්, කරාමු නැට්ටක් වගේ දාලා තිබ්බහම ඒකෙන් අපේ කොණ්ඩේ ගැලවිලා යන එක නතර වෙනවා. ඉතින් දැන් මගේ ඔයිල් එක රත් වෙලා තියෙන. මම දැන් මේක නිවෙන්න තියාගන්නවා. ඉතින් අපි ඊට පස්සේ බලමු මොකද කරන්න කියලා. ඉතින් දැන් ටිකෙන් ටික දවල් කෑම හදන ටයිම් එකත් ඇවිත් තියෙන්නේ. අපි දැන් දවල්ට මොනවා හරි හදාගෙන ඉමු. හස්බන්ඩ් නම් එළියේ වැඩ. ඉතින් මම දැන් අපි දෙන්නට කන්න මොනවා හරි හදනවා දවල්ට. මේ තියෙන්නේ හේන්ම ලී මැට කියලාත් මේවට කියනවා. ඉතින් මේක මම නම් ගොඩක් ආසම කෑමක්. අපේ ගෙදර ගියපු වෙලාවේ තමයි මේව අරගෙන ආවේ. මේ තියෙන්නේ ලපටි කරල්. ඉතින් ඒ වගේ යට ගලවන්න බැරි නිසා මම ඒ ටික වෙනම කපලා අරගත්තා.
දැන් අපි මේක හදා ගනිමු. මම මුලින්ම මේක ටෙම්පරාදු කරගෙන ඉන්නවා. ඇටේක තැම්බෙන කලින් මුලින්ම තෙල් ටිකකට දාලා ටෙම්පරාදු කරගන්නවා. ඒක මට ලේසි ඒ විදිහට හැදුවාම. ඉතින් ඔයාලා බලන්න මම කොහොමද මේක හදන්නේ කියලා. අපි මුලින්ම තෙල් එකට අබ ලූණු හැම එකතු කරලා පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනි. ඉතින් ඒත් එක්කම මේ ඇටේකටත් අපි මිරිස් 3-5 ඒ ටික එකතු කරලා තියාගන්න ඕනි. ඉතින් ඒත් එක්කම අපි කරපිංචා සුදු ලූණු ඒ ටිකත් එකතු කරගන්නවා. ඉතින් මේ ටික ඔක්කොම හොඳට ටෙම්පරාදු වුණාම තමයි අපි මේකට ඇටේ එක එකතු කරන්නේ. ඉතින් මම මේ ඇට එකතු කරලා පස්සේ මේකට කිරිත් එකතු කරනවා. ඉතින් අපි මුලින්ම ඇට ටික හොඳට තම්බගෙන ඉන්න ඕන නිසා මේකට වතුර ටිකක් දාලා මුලින්ම මේක තම්බන් ඉන්න ඕනි. හරි යාළුවනේ දැන් මේක හොඳට තැම්බෙලා තියෙනවා. ඔයාලට පේනව නේද නිකන් ඇට ටිකක් පිම්බිලා වගේ හොඳට තියෙනවා. ඒ කියන්නේ මේක හොඳට තැම්බිලා තියෙන්නේ. මම දැන් තමයි මේකට ලුණු එකතු කරන්නේ. මොකද මුලින් ලුණු එකතු කරාම පොඩ්ඩක් තැම්බෙන්න හොරයි. ඉතින් මම අර කපාගත්තු ලපටි කරාල ටිකක් දැන් එකතු කරා. මේක තැම්බුණාම මොකද ඒ ටික මුලින් එකතු කරාම ඉක්මනට දිය වෙලා යනවා. ඉතින් ඔයාලා දැක්කද යාළුවනේ මම මේක හැන්දෙන් පොඩි කරා. අන්න එහෙම පොඩි කරාම මේ අර මේකේ රසය වැඩි. මොකද අර ලුණු මිරිස්සෙම හොඳට ඇතුළට වදිනවා එතකොට. ඉතින් ඊට පස්සේ මම මේකට පොල් කිරිත් එකතු කරා. දැන් මගේ මෑට එකත් රෙඩි. ඉතින් දැන් අපි මොනවද හදන්නේ? අපි දැන් හදමු සලාඩ් එකක්. ගෙදර තිබුණ පිපිඤ්ඤා ගෙඩියක්. ඉතින් මම දැන් ඒකට ලුණු, තක්කාලි, අමු මිරිස් එහෙමත් එකතු කරලා කපාගෙන දැන් මම සලාඩ් එකක් හදන්න යන්නේ. මේකට එකතු කරන්න මට කර්න් වගේ දෙයක් තිබුණ නැහැ ගෙදර. ඉතින් මම ඒ නිසා යෝගට් ටිකක් එකතු කරා. අවුලක් නැහැ, ෂේප් හොඳට රසට ආවා. හරි යාළුවනේ දැන් මගේ ලන්ච් එක රෙඩි. මම උදේ යුවා මාළු වගයක්. ඒකිනු ටිකක් තියෙනවා. ඒක නිසා මම ආයෙ මුකුත් හදන්න යන්නේ නැහැ. ඒ තුන ෂේප් දවල්ට. ඉතින් රෑ වෙලා මොනවා හරි හදා ගන්නවා. දැන් අපි මම අර නිවෙන්න තියපු ඔයිල් එක හදාගෙන ඉමු. මම ඒක මුලින්ම පෙරා ගන්න ඕනි. මොකද නැත්නම් අර කෑලි ටික අහු වෙනවානේ. ඉතින් කෑලි අහු වෙන්නේ නැති වෙන්න අපි හොඳට පෙනේරයක් අරගෙන මේක පෙරා ගන්න ඕනි මුලින්ම. ඊට පස්සේ අපි මේකට ඔලිව් ඔයිලුයි E විටමිනුයි එකතු කරනවා. මේක අර මුලින්ම තෙල් එක රත් වෙද්දී අපි එකතු කරන්නේ නැහැ. මොකද එතකොට මේකේ තියෙන අර පෝෂණ ගුණය නැති වෙන නිසා අපි මේක අන්තිමට එකතු කරගන්නවා. ඉතින් මගේ ඔයිල් එක දැන් හරි. දැන් අපි දවල්ට කමු. ඉතින් හස්බන්ඩ්ුත් ගොඩක් මහන්සි වෙලා ඉන්නේ. අපි දැන් දවල්ට කනවා. ඉතින් අපි ඊට පස්සේ බලමු මොකද කරන්න කියලා. මේ වලවල් වල තියෙන්නේ බොන්චි යාළුවනේ. හස්බන්ඩ් ඒ වගේත් බොන්චි හිටවලා. එයා දැන් මෙතන පාත්තියක් කොටනවා. අපි තව මොනවා හරි එළවලු වර්ග ටිකක් හිටවන්න කියලා තමයි හිතුවේ. ඉතින් දැන් නම් ඇට වර්ග නැහැ. ඉතින් අපි කඩේ ගිහින් අරන් එන්න ඕනි ඒවා. ඔයාලට පේනවද මෙතන තියෙනවා අලිගැට peer ගහක්. මේකේ චූටි චූටි ගෙඩි ගොඩාක් තියෙනවා. ඉතින් මේවා හැදෙනකම් මට නම් ඉවසිල්ලක් නැහැ. මොකද මගේ ෆේවරිට්ම පළතුරක් තමයි අලිගැට peer කියන්නේ. ඉතින් මට හිතා ගන්න බෑ මේ තව ගහක් තියෙනවා. ඒකෙත් ගෙඩි ගොඩාක් තියෙනවා. දැන් චූටි ගැට තියෙන්නේ. ඉතින් මේවා ඉක්මනටම ලොකු වෙනකම් මට නම් ඉවසිල්ලක් නැහැ. මේ තියෙන්නේ අපේ ගෙදර ෆයිනල් ලුක් එක. අපි අස් කරලා ඉවරුනහම තියෙන ෆයිනල් ලුක් එක. මල් ගස් ටිකකුත් හිටෙව්වා අපි දෙන්න. මොකද ඉතින් අපි ඉන්න තැන වුණාම මේක පොඩ්ඩක් ලස්සනට පිළිවෙලකට තියෙන්න එපයි. ඉතින් අපේ මානසික නිදහස මානසික සුවය විඳින්න පුළුවන්. එතකොට මම පොඩි ඉන්ඩෝ ප්ලාන්ට් එකකුත් හදාගත්තා. මේක මම තියන්න තැනක් බලන්න ඕනි. ඇත්තටම දැන් නම් මාරම ලස්සනයි ගෙදර. මිදුලත් ලස්සනට සුද්ධ වෙලා තියෙනවා. මම මේක තියාගන්නවා මගේ ගෑස් එක ළඟින්.
එතකොට මට ඒක ලස්සනයි වීඩියෝස් වලට එහෙම උයනකොට එහෙම මම දාන ෂෝට් වීඩියෝ වලට එහෙම ඒක ලස්සනයි කියලා මට හිතෙනවා. ඉතින් මම ඒක නිසා ඒක එතනින් තියාගත්තා. ඉතින් දැන් ලොකු වැස්සක් එන්න යන්නේ. හතර වටින්ම කළු කරලා තියෙන්නේ. අර පහළ පේන්නේ ටවුන් එක. දැන් ඒක පේන්නේ නැහැ. මීදුමෙන් වැහිලා ගිහින් තියෙන්නේ. දැන් වෙලාව හවස 4ට 5ට වගේ ඇති. ඉතින් මාරම ලස්සනයි දැන් බලන්න. ඔයාලත් බලන්න අපේ view එකේ ලස්සන. ඉතින් දැන් අපි වොෂ් එකක් එහෙම දාගෙන පොඩ්ඩක් ආවා එළියට. බලද්දි වහිනවා හොඳටම. ඉතින් මිදුලත් හොඳට සුද්ධ කරලා තියෙන නිසා දැන් බලන් ඉන්න ආස හිතන ඇත්තටම දැන් මේ වෙලාවේ අපේ හිතවලට පුදුම නිදහසක් දැනෙන්නේ. මම මේ හැඟීම මට කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම ජීවිතේ විඳින්න ආසම හැඟීමක් තමයි මේක. මට මේ වීඩියෝ වල පේනවට වඩා ඇත්තට මේ මොහොත නම් මම ගොඩාක්ම කැමතියි ඒකට. වැස්සකුත් වහින නිසා අපි දරන දැන් ගොඩාක් ලොකු බඩගින්නක් දැනෙනවා. තාම රෑ වෙලත් නැහැ. දැන් වෙලාව 6ට 6යි කාලට වගේ ඇති. ඒ වුණාට දෙන්නටම බඩගින්නක් ආවා. ඉතින් හස්බන්ඩ් දැන් මොනවද හදන්නේ කියලා ඔයාලා බලන්න. අපි හදන්නේ දවල් ඉතුරු වුණ බත් වලින් පොඩි කෑමක්. මම මේක කාලා ඉවර වෙලා කියන්නම් ඔයාලට මේකේ රහ. මොනවද හදන්නේ කියලා දැක්කද යාළුවනේ? රාම්පේ කරපිංචා, සුදු ලූණු, ඉඟුරු ලූණු ඒ ඔක්කොම මේ කෑලි මිරිස්, ගම් මිරිස්, ලූණු තුන පහ ඔක්කොම දාලා බිත්තරත් එකතු කරලා ඒ ටික ඔක්කොම තෙම්පරාදු කරලා ඒ ටික එකතු කරා බත් එකට. ඊට පස්සේ අර දවල් ඉතිරි වෙලා තිබුණ ඇට ටික ඒ ටිකත් එකතු කරා බත් එකට. දැන් අපි ආයෙත් මේක රත් කරන්න ඕනි. අපි අර අලුතින් ගෙදරට ආව නිසා අපිට තාම හරියට බඩු ගන්න බැරි වුණා. ඉතින් ෆෑන් එකක් එහෙම ඒවා මොකුත් නැහැ. ඒක නිසා රයිස් කුකර් එකේම මේක ටෙම්පරා මික්ස් කරලා අපි මේක ආයෙත් රත් වෙන්න තියෙනවා. ඇත්තට මේ කෑම එක මරු. මේක කන්න සෝස් ටිකක් විතරක් තිබ්බනම් ඇති. තව කිරි පේස්ට් එකක් ඔය එකක් තිබුණා නම් හොඳයි. ඉතින් ඒක හදන්න වෙලාවක් නැහැනේ දැන්. අර පොඩි බඩගින්නට කන්න මරු. ඉතින් අපි මේකම අපේ රෑ කෑම එකත් කරගත්තා. මොකද ආයි හදන්න ගියේ නැහැ. මේක කෑවහම බඩ පිරුණා අපි දෙන්නගෙම. ඉතින් දැන් අපි කමු එහෙනම්.
යාළුවනේ දැන් හවස 6:00ට විතර ඇති. මේ තියෙන වැහලා හැම ඉවරුනහම පරිසරයේ තියෙන ලස්සන. ඉතින් මම අද ඔයාලට පෙන්නුවේ අපේ අලුත් ගෙදර අපි සුද්ධ කරගෙන යන ගමන් අද දවසේ කරපු ඩේ ව්ලොග් එකක්. ඉතින් තවත් ලස්සන වීඩියෝස් ගොඩාක් මම ඉස්සරහට අරගෙන එන්නම්. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් thank you. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.